ක්‍රෝධ ගන්නවා. පුස්තකාල නීති ගැන මං අහන්නේ අත් දෙක ක්‍රෝධ ගන්නවා. ඊට පස්සේ අත් දෙක පිහ දා ගන්නවා. පිහ දාගෙන තමයි අපි පුස්තකාලය ඇතුළට යන්නේ. දැන් අපිට ඒ ටික මෙතනදී කරන්න බෑ. අපි මොකද එළියේ ඉන්නේ නේද? දෙක නයියගෙන ඉන්නේ. ඊට පස්සේ අද අපිට තියෙන ස්වාධීන කියවීමනේ. දැන් මම ඔයාලට දෙනවා මේ කතන්දර පොත. ගෙදර අරන් ගිහින් තනියම කියවන්න. මම අද ඔයාලට දෙනවා ඔයාලා කැමතිම ඔයාලගේ යාළුවත් එක්ක ලස්සන කතන්දරයක් කියවන්න අවස්ථාව දෙනවා. කැමති නේද? යාළුවත් එක්කම කතන්දරේ කියවන්න දෙනවා. මේ ලස්සන පොත් තියෙනවා. යාළුවෝ දෙන්න ඇවිල්ලා පොතක් තෝරගෙන මම වෙලාවක් දෙනවා කියවන්න. ඒ වෙලාවේදී කතන්දරේ කියව ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට අවස්ථාව දෙනවා මං කතන්දරේ ඔයාලට ආස හිතුන දේවල් ගැන කතන්දරෙන් ඉගෙනගත්ත දේවල් ගැන අනිත් යාළුවන්ටත් කියන්න. දැන් තමන් ඔයාලා දෙන්න කියවන පොත අනිත් අයට කියවන්න බැරි වෙනවනේ. එතකොට ඒ කතාව එයාලට පස්සේ හරි කියවන්න. ඒකේ තිබුණ දේවල් අපි අනිත් අයට කියලා දෙමු. කැමති නේද? අම්මට හරිම සන්තෝෂයි. දැන් දරුවෝ ඇයි සන්තෝෂෙන් ඉන්නේ? එයාලට හොඳට කන්න හම්බ වුණා. එයාලට දැන් බඩගිනි නෑ. ඒ බඩගිනි නැතිව සන්තෝෂෙන් ඉන්නව දැකලා අම්මටත් හරිම සන්තෝෂයි. දැන් මොනවා වෙයිද? අම්මා ඇහුවා කොහොමද මගේ දරු පැටවුනේ? මටත් කන්න මොකුත් දෙනවද කියලා. මම පුතාට ඒක ඔයාලට අමතක වෙච්ච ටිකක් තියෙනවා නම් ඒක බලන්න බෑ. හැමෝම සහභාගී වෙන්න ඕන සිතු. අවුනද? දැන් කතා වෙන දැන් අපි මේ අහපු කතන්දරේ ඒ විදියටම රඟපාන්න ඕනේ. මෙහෙම ඔයා පන්තිය බලාගන්න මම පන්තියෙන් ටිකට එළියට යනවා. හොඳයි ටීචර්. මේ ඔයාලගේ පන්තියේ මැඩම්ට අසනීපයි. මම වැඩක් දෙනවා ඒක ලියා ගන්න. මොනේ ඔයාලා වැඩේ කරලා ඉවරද? ඕ බින්දු. Tidy. Clean and tidy. What is it? Clean and tidy. What is clean? Clean and tidy. Pirisidu tamagena. Right. Now open the book. Can you all read the sentences? Of you pay your attention for this. Right? Okay. Try to read. Don't sleep. You are free here. Right?